ඕවන් සුබ දවසක් සියලු දෙනාටම. අදත් ඔයාලව මගේ YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට දිගටම මගේ වීඩියෝ බලන්න ඕන නම් මම subscribe කරලා all button එකත් click කරලා තියාගන්න. අද මේ වීඩියෝ එක අරන් ඉන්නේ අස්සසම පළමු වන අදියරේ අය සඳහා. අස්සසම පළමු වන අදියරේ අයගේ අස්සසම ගිණුම් අද වන විට ඒ කියන්නේ 2026 මාර්තු 10 වන විට අප්ඩේට් වෙලා තියෙනවා. 2026 මාර්තු මාස 7 වන දින සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් බැර කරන ලද මුදල් අස්සසම පද්ධතියේ 2026 මාර්තු මාස 10 දින පෙන්නනවා. නමුත් ඔබට එම මුදල් ලබා ගන්න පුළුවන් දෙවන අදියරේ අයට වගේම 2026 මාර්තු මාසේ 12 වන බ්‍රහස්පතින්දා දවසේ ඉඳලා. ඊට අමතරව අස්සසම පළවෙන අදියරේ අයට තවත් විශේෂ සුබ පණිවිඩයක් තිබෙනවා. ඔබ අස්සසම පළමු වන අදියරේ කෙනෙකු නම් ඒ කියන්නේ ඔබ අස්සසම පළමු වන අදියරේ ප්‍රතිලාභයේ හිමි දුගී අන්ත දුගී අවදානමට ලක්විය හැකි සංක්‍රාන්තික කියන ඕනෑම කාණ්ඩයකට තේරීපත් වී සිටපු කෙනෙකු නම් ඔබ තොරතුරු යාවත්කාලීන කිරීම නොකරපු කෙනෙකු වුවත් ඔබේ පද්ධතියටත් මුදල් බැරවීම සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඔබ අස්සසම පළමු වන අදියරේ ප්‍රතිලාභියෙකු නම් තොරතුරු යාවත්කාලීන කිරීම සිදු නොකරපු කෙනෙකු වුවත් ඔබටත් මාර්තු මාසේ මුදල් ගිණුම්ගත වීම සිද්ධ වෙලා තියෙනවා. ඔබට 2026 පෙබරවාරි මාසයේ ඉඳලා ඔබ අස්සසම දත්ත පද්ධතියෙන් ඉවත් වෙන බවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් දැනුම් දීලා තිබුණා. නමුත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් එම තොරතුරු යාවත්කාලීන කිරීම සිදු නොකරපු අයට අසාධාරණයක් සිදු නොකරાવી කියලා මම කලින් වීඩියෝ එකකිනුත් කිව්වා. ඒ වගේම මාර්තු මාසේ මුදලුත් පළමු වන අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීම කරපු නොකරපු සියලුම දෙනාගේ පද්ධති වලට ගිණුම් වලට බැර කරලා තියෙනවා. එතකොට තොරතුරු යාවත්කාලීන කිරීම නොකරපු අයගේ ගිණුම් වලට මුදල් ගන්න පුළුවන්ද කියලා ඒ අයත් මාර්තු මාසේ 12 වෙනිදාට බැංකුවට ගිහින් බලලා මුදල් ගන්න පුළුවන්. මං හිතන්නේ පණිවිඩය තොරතුරු යාවත්කාලීන කිරීම නොකරපු බොහෝ දෙනෙක්ට, ඒ කියන්නේ දාවේලා අස්සසමෙන් පිරිමහා ගන්න කෙනෙකුට මහත් අස්සසමක් වේවි. ඒ වගේම තොරතුරු යාවත්කාලීන කිරීම සිදු නොකරන්න බොහෝ හේතු තිබෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ජංගම දුරකථනයෙන් ඔබ තොරතුරු යාවත්කාලීන කිරීම කරද්දී අතරමඟදී තොරතුරු නතර වෙලා ඔබේ තොරතුරු පද්ධතියට සම්පූර්ණ නොවී තිබෙන්න පුළුවන්. කියන්නේ ඔබ කුමන හෝ වෙනසක් සිදු කරලා සබ්මිට් කරා නම් කිසිම ගැටලුවක් නැහැ. සබ්මිට් නොවී තිබුණොත් තොරතුරු යාවත්කාලීන කිරීම සිදු නොවී තියෙන්න පුළුවන්. ඒ වගේම අයදුම්කරු පළමු වන අදියරේ අයදුම්කරු ප්‍රතිලාභියා තනි පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇය අසනීප තත්වයක පසුවන්නේ නම් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෙනෙකු නම් ඇතැම් අවස්ථාවන් වලදී තොරතුරු යාවත්කාලීන කිරීමට කෙනෙකු සිටියේ නැතිනම් ඔවුන්ගේ තොරතුරුද ඇතුළත් නොවී තියෙන්න පුළුවන්. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් මෙම ප්‍රතිලාභින් සියලුම දෙනාට අසාධාරණයක් සිදු නොකරාවේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් කුමන හෝ ආකාරයකින් එම තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කරලා ඔබේ නිවසටත් සංගණන නිලධාරියෙකු පැමිණේවි. ඔබ එම අවස්ථාවේදී ඔබේ නිවසට පැමිණෙන සංගණන නිලධාරියා වෙත ඔබේ තොරතුරු නිවැරදිව ලබා දෙන්න. ඔබ පළමු වන අදියරේ නොතේරුණු කෙනෙක් නම් ඔබේ තොරතුරු ලබා දීමේදී කිසියම් අඩුපාඩුවක් සිදු වී ඇතනම් ඔබ ඒ සඳහන් කර ඔබේ තොරතුරු නිවැරදිවම ලබා දීමට කටයුතු කරන්න. ඇතැම් අවස්ථාවන් වලදී Tamanට තිබෙන අසනීප එන නිලධාරියාට පැවසීමට මැලිවන නිසා ඔබේ තොරතුරු නිවැරදිවම ලබා නොදී තිබීම නිසා ඔබට ප්‍රතිලාභය අහිමි වෙන්න
තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ නිවැරදි තොරතුරුම පමණක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ඔබගේ වසමට තෝරාපත් කර ඇති නිලධාරියාට ලබා දීමට සෑම විටම උත්සාහ කරන්න. නිවැරදි තොරතුරු ලබා දී ඔබ සහයෝගය ලබා දී ඔබ නිවැරදිවම ඔබේ දීමනාවට සුදුසුකම් ලබා ගන්නා කෙනෙකු බවට පත් වෙන්න. මේ වාගේම අලුත් වෙන තොරතුරුත් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකින් මම එන්නම්. එහෙනම් මාව subscribe කරලා all button එකත් click කරලා තියාගන්න. අලුත් වෙන තොරතුරු හරි විදියට ඔයාලට අරන් එන්නම්. එහෙනම් හැම දිනාටම සුබ දවසක්. අසසුම සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා ඔබත් අපේ Happy Life YouTube නාලිකාව subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න.